ආශිර්වාද වේවා. Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. අද දවසේ මම ඔබ සමග කතා කරන්නේ අපි ඵලදායිතා ජීවිතයක් ගත කරන්න. ඔබගේ ආයතනය වෙන්න පුළුවන්, ඔබගේ නිවස වෙන්න පුළුවන්, ඕන තැනක ඵලදායිතාවය වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම 5ක් ගැන. මේක ඇත්තටම ජපන් ක්‍රම 5ක්. අපි මේක හඳුන්වන්නේ 5S සංකල්පය කියලා. S 5 සංකල්පය කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. මේක ඇත්තටම S වලින් පටන් ගන්න ඒ කොටස් 5ක් ගැන අපි කතා කරනවා. ඒකෙන් පුළුවන් අපගේ ජීවිතවල අප රැකියා ස්ථානයේ අපේ නිවසේ ඕනම තැනක ඵලදායිතාව ඇති කර ගන්න. ඒකේ පළවෙනි S එක තමයි අපි ඒකට කියනවා සෙයිරි. සෙයිරි කියන්නේ අපි හැම දෙයක්ම ඉස්සෙල්ලා තෝරන්න ඕන. ඔබට තියෙන සියලුම බඩු ඔබගේ කාර්යාලය වෙන්න පුළුවන් තෝරලා අවශ්‍ය සහ අනවශ්‍ය දෙක ඉස්සෙල්ලාම වෙන් කර ගන්න. ඔබට අවශ්‍ය දේ මොනවද අනවශ්‍ය දේ මොනවද කියලා තෝරගෙන අනවශ්‍ය දේ සියල්ල බැහැර කරන්න. විශේෂයෙන් ඔබගේ ඇඳුම් අල්මාරිය ගත්තොත් කොච්චර ඔබට අනවශ්‍ය දේවල් තියෙනවද නේද? මුළු තැන්ගේ බැලුවත් කොහෙ බැලුවත් ඔබගේ කාර්යාලයේ කබඩ් එකක ඒ හැම අනවශ්‍ය දෙයක් අයින් කරලා අවශ්‍ය දේ පමණක් ගන්න. දෙවැනි එක තමයි සෙයිතෝන් කියන්නේ. ඒ කියන්නේ ඔබගේ බඩු පිළිවෙලකට අහුරන්න ඕන. ඔබගේ බඩුව තියන්න નિયમિત තැනක් තියෙන්න ඕන. කාර්යාලයක් වගේ නම් අපිට ලස්සනට ඒවා නම් කරලා එක්ක කලර් කෝඩ් එකකට ඒ විදියට ලස්සනට පිළිවෙලට පහසුවෙන් ගන්න පුළුවන් විදියට ඒවා අහුරලා තියන්න ඕන. ලස්සනට පිළිවෙලට අපි ඇඳුම් නම් ලස්සනට නවලා ඒ වගේ ක්‍රමානුකූලව පිළිවෙලට තියෙන එක තමයි සෙයිතෝන් කියලා කියන්නේ. ඊළඟ එකට අපි කියනවා සෙයිසෝ කියලා. සෙයිසෝ කියන්නේ පිරිසිදුකම. ඔබගේ ඕනම තැනක වැදගත්ම දෙයක් තමයි පිරිසිදුකම කියන එක. එතකොට පිරිසිදුකම පවත්ව ගන්න ඔබ අපිරිසිදු වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඔබ ඉන්න ස්ථානය ඔබගේ ඒ හැම දෙයක්ම ඔබ ලස්සනට හොඳට පිරිසිදු කරලා තියාගන්න ඕන. ඒ වගේම තමයි පොඩ්ඩක්වත් අපිරිසිදු වෙන්න එතන ඉඩක් තියන්න එපා. ඔබ දන්නවා නම් ඒක අපිරිසිදු වෙන්නේ මොන වගේද කියලා ඒවට ඉඩක් තියන්නේ නැතුව පිරිසිදුව හැම වෙලේම තියන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි ඒ ඔබ ඉන්න තැන, ඔබගේ නිවස, ඔබගේ කාර්යාලය, ඒ හැම තැනක්ම හැම දවසකම පිළිවෙලකට ඒක පිරිසිදු කරන්න. අපිරිසිදු වෙනකන් ඉන්න එපා. ඒක ටයිම් ටේබල් එකකට ඒ විදිහට හරියට ඒක හැම දවසකම ඔබගේ පරිශ්‍රය පිරිසිදු කර ගන්න. ඊළඟ එකට අපි කියන්නේ සෙයිකෙත්සු කියලා. සෙයිකෙත්සු කියලා කියන්නේ ඔබගේ දේවල් වල ප්‍රමිතිකරණයක්. එහෙම නැත්නම් ක්‍රමානුකූල භාවයක් ඇති කරගන්න කියලා තමයි අපි කියන්නේ. ඔබගේ වැඩවල ක්‍රමානුකූල භාවයක් එහෙම නැත්නම් ප්‍රමිතියකට on the standard එකකට වැඩ කරන්න කියලා තමයි ඊළඟට අපි කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම කියවනේ සෙයිරි, ඊළඟට සෙයිතෝන්, ඊළඟට සෙයිසෝ. මේ කියපු දේවල් හරියට පිළිවෙලට වෙනවද කියලා ඔබ බලන්න. මේක දිගටම මේ තුන දිගටම අඛණ්ඩව හරියට ක්‍රමානුකූලව පවත්වගෙන යන එකට තමයි අපි සෙයිකෙත්සු කියලා කියන්නේ. එතකොට ඔබට ඉතාමත් ක්‍රමානුකූලව ඔබගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ඊළඟට අන්තිම එකට අපි කියන එක තමයි ශිත්සුකේ කියලා කියන්නේ. ශිත්සුකේ කියලා කියන්නේ ඔබ මේක විනයානුකූලව කරගෙන යනවා කියන එක. මේකට හොඳ විනයක් පවත්වගෙන යන්න ඕන. ඒ වගේම මේකට ඔබ මේ දේ කරනවා නම් මේකට සියලු දෙනාගේම සහයෝගය ලැබෙන්න ඕන. හැමෝමම මේකට දැනුවත් කරලා හැමෝම මේකේ විදියට විනයක් ඇතුව කරන්න ඕන. ඒක තනියම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම සමාජිකයෙක්ම මේකට සහභාගී වෙන්න ඕන. මේ මූල ධර්මයට හැමෝම කැමති වෙන්න ඕන.
ඒ වගේම තමයි මේ මූලධර්මය හැම කෙනෙක්ම පිළි අරගෙන එකට කැමති වෙලා මේ පිළිවෙලට ඔබගේ වැඩ කටයුතු කරගෙන යනවා නම් ඔබට මේ 5S සංකල්පය ඔබගේ ස්ථානවල ඔබ ඒක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරනවා නම් ඔබට ඉතාමත් හොඳ ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් වෙලාවට අපේ ඔය රජයේ කාර්යාලවල ඒ වගේ ගොඩක් දේවල් වල ඵලදායීතාවයට නොයෙකුත් තරඟ තියෙනකොට ඒ හැම වෙලාවෙම ඒගොල්ලෝ මේ 5S සංකල්පය එක කරනවද කියලා බලනවා. ඉතින් ඒක නිසා මම ඔබට අද හඳුන්වලා දුන්නේ ඔබගේ ඉතාමත් ඔබගේ ජීවිතේ සඵලවත් කරගන්න පුළුවන් ඒ 5S සංකල්පය එහෙම නැත්නම් S5 ක්‍රමය ගැන. ඉතින් ඒක ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබගේ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා මේ Blessings with Dr. Heshani.